விஞ்ஞான மற்றும் தொழில்நுட்ப அமைச்சின் செயலாளர் YL முகமது நவவி அவர்களையும் இந்த இடத்தில் அழைக்கின்றோம். ஸ்ரீலங்கா ලොකුම ආයුධ තමයි නවනිපය. Innovation leads to increased productivity, which translates to more goods and services being produced, thereby fueling. සහසක් නිමැවුම් ජාත්‍යන්තර නව නිපැවුම් ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මානශාලා පරිශ්‍රයේ සිරිමාවෝ ප්‍රදර්ශන පරිශ්‍රයේදී අද උදෑසන ආරම්භ වුණා. අපේ රටේ නව නිපැවුම්කරුවන් දිරිගන්වන්න ඔවුන් ජාත්‍යන්තර තලයට රැගෙන යාම සඳහා තමයි මේ ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වන්නේ. මේ 13 වන වතාව තමයි නව නිපැවුම්කරුවන් වෙනුවෙන් මේ ප්‍රදර්ශනය අද දවසේදී ආරම්භ කරනු ලැබුවේ. විශේෂයෙන්ම අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහත්මයා, ඒ වගේම තාක්ෂණ අමාත්‍යතුමා ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමා මොවුන්ගේ ප්‍රධානත්වයෙන් තමයි අද දවසේදී මේ ප්‍රදර්ශනය ආරම්භ වුණේ. අද සිට දින 3ක්, ඒ කියන්නේ අද හෙට අනිද්දා කියන දින 3ක කාලය තුල මේ ප්‍රදර්ශනය දැක බලා ගන්න ඔබට එන්න පුළුවන් සිරිමාවෝ පරිශ්‍රයට આવොත් ඒ අවස්ථාව තිබෙනවා. උදෑසන 9 සිට සවස් 6 දක්වා කාල සීමාව තුල තමයි මේ අවස්ථාව ඔබට හිමි වෙන්නේ. අපේ රටේ ඉන්න නිපැවුම්කරුවන්ගේ නව නිර්මාණ තමයි ඔබට මේදී දැක ගන්න පුළුවන් වෙන්නේ. ඔබට මේ ස්ථානයට આવොත් හිතා ගන්න බෑ අපේ රටේ මේ තරම් නිපැවුම්කරුවන් ඉන්නවද, මේ තරම් දක්ෂයන් ඉන්නවද. ඒ හැම දෙයකටම ඔබ සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි බණ්ඩාරනායක සම්මානශාලාවේ මේ සිරිමාවෝ පරිශ්‍රයේදී ඔබට හිමිවන්නේ. ඒ නිසා නව නිපැවුම්කරුවන්ගේ කොමිසම විසින් තමයි වාර්ෂිකව මෙය සංවිධානය කරනු ලබන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරන්නේ අද හෙට අනිද්දා කියන මේ දින 3ක කාලය තුල මේ පරිශ්‍රය ඔබට විවෘතව පවතිනවා. ඉතින් ඔබට අපි ආරාධනා කරනවා එන්න මේ නව නිපැවුම්කරුවන්ගේ මේ දේශීය නිර්මාණ දැක බලා ගන්න, ඔවුන් සමග කතා බහ කරන්න හොඳම අවස්ථාවක් තමයි මේ අවස්ථාව.